අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ සුබුන් ටෙක් YouTube channel එකෙන් ගෙන එන තවත් වීඩියෝ එකකින්. ඉතින් අද වීඩියෝ එකකින් මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොහොමද ඔයා ඔයාගේ ෆෝන් එක යූස් කරපු වෙලාව notification ගණන හා ෆෝන් එක unlock කරපු වාර ගණන කිසිම app එකක් පාවිච්චි නොකර ලේසියෙන් හොයාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි ඒ සම්බන්ධව ඉන්ට්‍රෝ එකට ගිහින් ඇවිත් කතා කරමු. මුලින්ම ඔයාගේ ෆෝන් එකේ setting app එක open කරගන්න. මම මේ විදිහට setting app එක open කරගන්නවා. ඒක open කරලා පස්සේ ඔයාලා setting එකේ ටිකක් පහළට යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් digital well-being parental controls කියලා setting එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ඒක ටච් කරලා පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ ෆෝන් එක යූස් කරපු time එක සහ ඒ app ටිකත් එක්කම ඔයාලට P chart එක දක්වලා තිනවා. ඔයාලට මේ P chart එකට යටින් දකුණු අත පැත්තේ notification අද දවසට ආපු notification ගණන බලා ගන්න පුළුවන්. ඒ වම් අත පැත්තේ ඔයාලට බලා ගන්න පුළුවන් අද දවසට ෆෝන් එක unlock කරපු වාර ගන්න. ඊට පස්සේ ඔයාලා මේ P chart එක ටච් කරාට පස්සේ ඔයාලට මේකේ සම්පූර්ණ details ටික බලා ගන්න පුළුවන්. මොන apps ද අද දවසට use කරලා තින්නේ. එක එක apps වර්ග වලට බලා ගන්න පුළුවන් time එකත් එක්කම. ඔයාලට screen time එක බලන්න පුළුවන් අදට මේ වෙනකොට අද දවසේ. ඊට පස්සේ මේ screen time කියන තැන මෙතන යට ටික් එක ක්ලික් කරාට පස්සේ ඔයාලට මේක change කරගන්න පුළුවන් notification received time open. notification receive එකේ තියෙන ඔයාගේ ෆෝන් එකට අද දවසේ ආපු notification ගාන. ඊට පස්සේ ඒක ක්ලික් කරලා time open දුන්නා පස්සේ අද දවසේ ෆෝන් එක unlock කරපු වාර ගාන උතන තියෙන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ටික් එකෙන් ඔයාලා පස්සට ගත්තට පස්සේ ඔයාලට එක එක දවසට එක එක details ටික බලා ගන්න පුළුවන් ඔයා unlock කරපු වාර ගන්න. ඔයාලට පස්සෙන් පස්සට දිනේ ආවලා බලන්න පුළුවන්. ඒ ටික තමයි ඔයාලට මේකේ බලා ගන්න තියෙන්නේ මේ setting එකේ. ඉතින් මේ setting එක Android 10 එකෙන් එහා ෆෝන් වලට තමයි වැඩ කරන්නේ. මේක setting එකේම තියෙන්නේ. නැත්තම් ඔයාලට Android 10 එකට පල්ලෙහෙන් තියෙන ෆෝන් වලට ඔයාලට මේකට app එකක් ගන්න වෙනවා. ඒ app එක සම්බන්ධවම review video එකක් කරලා දිනවා. මම description එකේ link එක දාන්නම්. Android 10 වලට අඩු ගෝන් තියෙනවනම් ඒ විදිහට බලලා ඔයාලට මේ app එක හදාගන්න පුළුවන්. Android 10 වලින් පස්සේ ෆෝන් වලට මේක app එකක් විදිහට ඕනේ. ඔයාලට මේක setting එකේම තියෙනවා. ඉතින් මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මගේ channel එක subscribe කරන්න. තවත් මේ වෙනම වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.